අයිබෝන් LNP ප්‍රොඩක්ෂන් YouTube නාලිකාවට සියලුම දෙනා සාදරයෙන් පිළිගන්න අතර සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලා හොය හොයා හිටපු වීඩියෝ එකක් අරන් තමයි අද එන්නේ. එතකොට මොකක්ද මේ වීඩියෝ එක? හුඟක් කට්ටියට තියෙන ගැටලුවක් තමයි කොහොමද මේ නිෂ්පාදන අපි අලෙවි කරගන්නේ? නිෂ්පාදන අලෙවි කරගන්නේ කොහොමද? ඒ නිෂ්පාදන අලෙවි කරගන්නේ කොහොමද කියන කාරණාවටදී අපි මේ නිෂ්පාදන කොයි විදිහටද කතා කරන්නේ? ගිහිල්ලා කොහොමද මේක අපි කරන්නේ? දැන් පොලකට යන්න කියලා කිව්වොත් අපි කොහොමද පොලේ අලෙවි කරන්නේ? පොලට යන්න විතරයි දන්නේ. අලෙවි කරන ක්‍රමවේදයක් දන්නේ නැහැ. පොලට ගිහිල්ලා ඒක කොහොමද අලෙවි කරන්නේ කියලාත් කිසි අවබෝධයක් නැහැ. දැන් අපි මම ඉස්සෙල්ලාම ඔයාලට හුඟක් කට්ටිය මගෙන් අහලා තිබුණ කතාවක් තමයි මේ කොහොමද මේක අලෙවි කරන්න කියන එක වගේම මේ ඒක අලෙවි කරන ක්‍රම. එතකොට අලෙවි කරන ක්‍රම තුනක් විතර මේ ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන්. එකක් තමයි ගම් වලට ගිහිල්ලා අපිට ස්වයං රැකියාවක් විදියට අපි ස්වයං රැකියාවක් කරන්න කියලා කතා කරලා එහෙම අලෙවි කරන්න පුළුවන්. එතකොට තව දෙවෙනි ක්‍රමය තමයි කඩවල් වලට යන්න පුළුවන්. වෑන් සේල් කියලා අපි කියන්නේ කඩවල් වලට ගිහිල්ලා කඩ මුදලාලට කියලා මෙන්න මෙහෙම අපිට මෙහෙම ලාභයක් දෙනවා මේ විදියට කියලා අපි ඒ දේ කතා කරලා එහෙම අලෙවි කරන්න පුළුවන්. අනිත් ක්‍රමය තමයි පොළවල් වලට ගිහිල්ලා අලෙවි කරන්න පුළුවන්. පොලේ ක්‍රම දෙකකට අලෙවි කරන්න පුළුවන්. මම ඔයාලට මේ වීඩියෝ එකේ කියන්නේ විශේෂයෙන්ම හිතුවේ අපි අලුත් වැඩක් පටන් ගත්තා පොලේ. ඒ කොහොමද පටන් ගත්තේ? මේක නම් මම වෙනස් ක්‍රමයකට පටන් ගත්ත එකක්. ලාභයක් බලාපොරොත්තුෙන් කරන වැඩක් නෙවෙයි. ඇත්තටම මේ වැඩේ හඳුන්වා දීමක් විදියට කරන වැඩක්. එතකොට මම ඒකේ විස්තර ඔයාලට කියන්නම්. එතකොට අපි ඔයාලට හම්බෙන්න එන්න පුළුවන් ඔන්න ෂොප් එකෙන් අයින් වෙලා කියන්නේ මෙතනින් මම මෙතනින් ඉන්න එක නවත්තලා අපේ පොලේ යන පිරිසත් එක්කලා මම එයාලට අලුතෙන් දෙයක් උගන්වන්නත් එක්ක අපේ දේ මේ ප්‍රසිද්ධ කරන්නත් ඒ කියන්නේ හැමෝම සමාජගත කරන්නත් එක්ක මම යනවා පොළවල් වලට මිනිස්සුත් එක්කම ගැටිලා මේ දේ කරන්න කොහොමද කියලා මම ඒක හැබැයි පොඩක් පිළිවෙලට කරන්න එතන ගිහිල්ලා අර පොලක සාමාන්‍ය ක්‍රමවේදයක් තියෙනවා යාළුවෝ ඔයාලා දන්නවත් ඇති ගියපුවාම දැන් ඔය පොළවල් වලට යනවනේ මේක දැන් වීඩියෝ එක බලලා කටේ පොළවල් වලට ගිහින් තියෙනවනේ හුඟක් කට්ටිය කෑ ගාලා මේක මේමයි එහෙමනේ අලෙවි කරන්නේ. එතකොට අපි එහෙම කරන්න නෙමෙයි මෙතන ගිහින් තියෙන්නේ අපි හෑන්ඩ් විල් එකක් ගහලා ටැග් එකකුත් දීලා අපේ මේ නිෂ්පාදනයේ ක්වොලිටි එක බලන්න කියලා නිෂ්පාදනය ප්‍රසිද්ධ කරන්න යන්නේ මේකේ ලාභ නැහැ. රුපියල් 5-10 සමහර අවස්ථාවල එනවා මොකද යන ටැග් ගන්නව තමයි ලාභය තීරණය වෙන්නේ. සමහර ටැග් එක ගියපුවාම රුපියල් 5-10ක් අතින් පාඩු වෙනවා. එතකොට ඒවා බැලන්ස් වෙන්න දාලා තමයි මම මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වැඩේ කරන්න යන්නේ අපි. එතකොට මම ඔයාලට ඒකේ වීඩියෝ එකක් අවසානයේ පෙන්නන්නම්. ඒකෙන් ඔයාලට අල්ල ගන්න තියෙන දේක් අල්ල ගන්න. අපි එහෙම මෙතන කතා කරන්නේ නැහැ. හෑන්ඩ් විල් බෙදනවා. එහෙම දෙයක් විතරයි කරන්නේ. මම ඒ වුණාට ඔයාලට අද කියලා දෙන්නම්. මට ඒක කියලා දෙන්න මේ දුනා. ඔයාලට ගියාට පස්සේ මට හිතුණා මට මේ ඇත්තටම කමෙන්ට් එක එහෙම මතක් වුණා. ඔයාලව මතක් වුණා. ඔයාලා මගෙන් අහලා තියෙනවා කොහොමද අපි මේක මේ පොලකට ගියත් අලෙවි කරන්නේ කියන කාරණා. මම කියන්නම් පොලේ අලෙවි කරන්න ක්‍රම දෙකක් තියෙනවා. මූලිකවම අපි කතා කරමු. ඉස්සෙල්ලාම මේ channel එක බලන කෙනෙක් නම් channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාලා මේ වීඩියෝ එක share කරන්න අනිවාර්යයෙන්ම දියුණු වෙන කෙනෙකුට ඔයා කරන උදව්වක්. අපිට කෙසේද දියුණු වෙන්න බලාගෙන ඉන්න කෙනෙකුට කරන උදව්වක්. මේ දේවල් හැමෝම දන්නේ අපි මේවා කරලා අපි ඒව ඇත්තටම මේවට පරිණත වෙලා ඉන්නේ. මම අවුරුදු 15කට කලින් ඉස්සෙල්ලාම පොලේ ගිහින් මේ ව්‍යාපාරේ පටන් ගත්තේ. පොළවල් වලට ඔයාලට මම කියලා තියෙනවා මගේ ඉස්සෙල්ලා වීඩියෝ වලින් පොළවල් වල ගිහිල්ලා තියෙනවා. එතකොට ගම් වලට ඇවිදින්න ගිහිල්ලා තියෙනවා. එතකොට ඩිලිවරි කරලා තියෙනවා. මම මේ ක්‍රම තුනම ඉගෙනගෙන තමයි මං මෙතන ඉන්නේ. ඒ කියන්නේ මට ඕන වුණා කෙනෙකුට බෑ කියන්න බැරි වෙන්නේ. දැන් කවුරු හරි මට ඇවිල්ලා කිව්වොත් පොලට ගිහිල්ලා අලෙවි කරන්න බෑනේ කිව්වොත් මට ඔප්පු කරලා පෙන්නන්න මම ඉගෙන ගත්තා කල්තියාම. මම හැමදේම කරේ මම ඉගෙනගෙන තමයි මම හැමදේම කරේ. මං කාටවත් මම නිකන් තව කෙනෙක්ගෙන් ඇහිඳගෙන කිසි දෙයක් මගේ මේ channel එකේ කාටවත් එහෙම දාලා නැහැ. හැමදේම මගේ අතින්ම කරලා මම කරපු දේවල් තමයි මම ඒ දාලා තියෙන්නේ. මොකද කෙනෙකුට එතකොට නෑයි බෑ කියන්න බෑ. අපිට ඔප්පු කරන්න ක්‍රමවේදිකුත් තියෙනවා. නැත්නම් තව කෙනෙක් කරන එක දැන් මොකක් මම මේ නාලිකාවල් දැකලා මම මේ නාලිකාවලට මේ අගෞරව කරනවා එහෙම නෙවෙයි වැඩිතර ගන්න එපා කිසි කෙනෙක්. මං කියන්නේ එයා දන්නෙත් නෑ. තව කෙනෙක්ගේ වීඩියෝ එකක් එකතු කරනවා මේ දැන් අපේ වීඩියෝ එහෙම දාලා තියෙන channel වලට හම්බෙලා තියෙනවා. මම මේ යාළුවට බනිනව නෙවෙයි. මම මේ කියන්නේ එයාලා කරන්නේ තව කෙනෙකුට සේවාවක් කරන එක. ඒ වුණාට එයා ඒ ගැන දන්නේ නෑ. හැබැයි මම කරන්නේ සේවාවක් කරන ගමන්ම තව කෙනෙකුට හරියටම මේ දේ කියලා දෙන එක. ඒකයි මගේ තියෙන වෙනස. මොකද මම කරලා පුහුණු වෙලා තමයි මම තව කෙනෙකුට කියන්නේ. එතකොට ඔයාලට පුළුවන් මේ හරිම දේ අල්ලගෙන. මගේ තව channel වල කියන ඒවත් හරි. බොරු කියන මිනිස්සුත් ඉන්නව නැතුවම නෙවෙයි. අපි ඔක්කොම එක වගේ නැති හින්දා එතකොට views ගන්න විතරක් මේ වැඩ කරන මිනිස්සු ඉන්නවා. ලෝකේ ඕන තරම් ඉන්නවා. ඒක වැඩි හිතට ගන්න එපා. අපිට වැඩක් නැහැ. හොඳ විතරක් අපි ගමුකෝ. නරක අපිට වැඩක් නැහැ නේ. නරක එහෙම අරන් අපිට අත් වෙන දෙයක් නැහැ. අත් වෙන ප්‍රතිලාභයක් නැහැ. ඒ හින්දා අපි බලමු කොහොමද මේ පොළවල් වලට ගිහිල්ලා මේක අලෙවි කරන ක්‍රම දෙක කියලා. එකක් කරන්න පුළුවන්. දැන් මම ඉස්සෙල්ලාම ගිහිල්ලා 3.50යි කියලා. 50 පෙට්ටි 3කට කූරු දාලා ඒක 3.50යි කියලා පොලේ අලෙවි කරනවා. එහෙම තමයි දැන් මම ඔය ගමන පටන් ගත්තා. අවුරුදු 15කට විතර කලින් මේ ශේෂ්ත්‍රයට එන්න කලින්. එතකොට දැන් නම් 300යි කියලා තමයි පොළවල් වල අලෙවි කරන්නේ. මම දැක්කා දැන් මම ඊයේ පොලකේ හිටියා අපේ අයත් එක්කලා ඉන්නකොට හුඟක් 300යි කියලා තමයි අලෙවි කරන්නේ. ඒ අලෙවි කරනකොට ඒක අලෙවි කරන ක්‍රමයක් තියෙනවා. ආවට ගියාට අලෙවි කරන්න බෑ. දැන් අපි හිතමුකෝ
50 පෙට්ටියකට කූරු 12ක් අපි දාන්නේ කියලා. ඒක 50 60 පෙට්ටියකට කූරු 12ක් දාන්නේ කියලා. ඒතකොට කූරු 12 ගානෙම දාලා ඒ පෙට්ටි තුන 100යි කියලා අලෙවි කරන්න බෑ. එහෙම අලෙවි කරපුවාම ලාභය අතින් පොඩි ආට මෙහෙට වෙනවා. ඒක මේ ලොකුවට පාඩුවක් වෙනවා. ලාභය අඩු වෙනවා. හැබැයි ලාභයක් ලැබෙනව නැතුවම නෙවෙයි. ලොකු ප්‍රමාණයක් අලෙවි කරන්න පුළුවන් වෙනවා. එතනින් ගැලපිලා එනවා. දැන් මේක මම එහෙම කිව්වට ඔයාලට හරියටම තේරෙන්නේ නැති නිසා මම මෙහෙම කියන්නම්. කරන නිවැරදිම ක්‍රමය සාමාන්‍ය කූරු 12ක් දාන පෙට්ටියට කූරු 8ක් විතර තමයි එතකොට දාන්නේ. මේක වංචාවක් නෙවෙයි. රුපියල් 100කට කූරු 20ක් ගන්න කෙනාට පෙට්ටි තුනම ගත්තත් කූරු 20ට වැඩිය හම්බ වෙනවා. ඒ කියන්නේ ගන්න කෙනාටත් වාසියක් මේක ලැබිලා තියෙනවා. අලෙවි කරන කෙනාටත් වාසියක් තියෙනවා. මොකද්ද මේකේ වාසිය? එයාට ටිකක් වැඩිපුර අලෙවි කරගන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා යාළුවනේ පොලකට අපි යන්නේ මොකටද? දැන් සාමාන්‍ය කෙනෙක් පොලකට යන්නේ. ඒක සාමාන්‍ය කෙනෙක් කියලා මම කතා කරන්නේ මේ තත්ත්වයක් මේ එකක් නෙවෙයි. මම කියන්නේ සාමාන්‍ය ජනතාව අපි වෙන හැමෝම පොලකට යන්නේ වාසියකට දෙයක් අරන් එන්න. එයා ගිහිල්ලා බලන්නේ කඩේට වැඩිය එළවලු ටික ලාභයිද පොලේ. ඒක ප්‍රෙස්ද. ඒ කියන්නේ මොකද දෛනිකව අප්ඩේට් වෙනවනේ පොළවල් වල. එතකොට ස්වීට්ස් කෑම ටිකක් හෝ එතකොට සිල්ලර බඩු ටිකක් අඩුවට ගන්න බෑ ලුණු පැකට් එකක්. ඒ හැමදේම අඩුවට ගන්නනේ දැන් අපි පොලකට යන්නේ අත්ත කාරණාව ඕක. එතකොට අපි අලෙවි කරන අපි නිෂ්පාදනයේ අපි කරන්නත් ඕනේ ලාභයක් දැනෙන විදියට මිනිස්සුන්ට. එතකොට අපි දැන් කරන රටාව මම කියලා දෙන්න යාළුවනේ. ඇවිදලා කරන්න පුළුවන් ප්ලේස් එකක දාලා කරන්න පුළුවන් ඔය 3ක් 100යි කියලා අලෙවි කරන කාරණාව නම් එකතන ඉන්නවට වැඩිය ඇවිදලා අලෙවි කරන එකේ ලොකු ලාභයක් උපයන්න පුළුවන් ලොකු ප්‍රමාණයක් අලෙවි කරන්න පුළුවන්. ඒකේ හේතුව තමයි අර හුඟක් පිරිස අපි කියමුකෝ පොලකට 1000ක් සෙනගාව කියලා ඒකෙන් අපි ප්ලේස් එක ගාවට එන්නේ සමහර වෙලට 700ක් වෙන්න පුළුවන් 300ක්ම තැන් වලින් එයාලට ගන්න ඕන බඩු ටික අරන් මග ඇරිලා යනවා. එතකොට අපි පොලේ ඇවිදලා මේ වැඩේ කරනකොට ওই 1000ම අපිට කොයි වෙලේ හරි මුණට හම්බ වෙනවා. අන්න ඒක තමයි මෙතන තියෙන වාසිය. ඇවිදලා අලෙවි කරන කට්ටිය ගොඩක් අලෙවි කරන්නේ ඒකයි. හුඟක් කට්ටිය ඇවිදලා අලෙවි කරන්න කැමති. අනිත් එක තමයි දෙවෙනි කාරණාව මේ ඇවිදලා අලෙවි කරන්න හුඟක් කැමති. මොකද ප්ලේස් හොයා ගන්න තියෙන ලොකුම අපහසුතාවයේ හින්දා. ප්ලේස් එකක් ගන්නවා කියන්නේ ඉතින් අර මේ ගලකින් පට්ටයක් ගලවනවා වගේ කිව්වොත් නිවැරදි. හැබැයි මෙහෙම පුළුවන්. අපි අද උදේ පොලට යනවා. ඔන්න කවුරුත් ආපු නැති දෙනක් බලනවා. අර පොලේ ටිකට් කඩන කෙනෙක් ඉන්නවා. අන්නේ පුද්ගලයාව හොයා ගන්නවා. එයාට කියනවා මෙහෙම අපි අලුතෙන් පොලට ආවේ. අපිට කවුරුත් නැති ප්ලේස් එකක් පොඩ්ඩක් කතා කරලා දෙන්න කිව්වොත් එයා එදාට දෙනවා. ඊට පස්සේ දෙවෙනි සතිය අපි පොලට යනකොට දෙවෙනි සතිය තව දෙනක හම්බෙන්නත් ඉඩ තියෙනවා. ඔහොම යනකොට කවදා හරි දවසක පොලට එන කෙනෙක් නවත්තපු දෙනක් හම්බ වෙනවා. නැත්තම් එයා පොලට එන එක නවත්තලා එයාට කීයක් හරි ප්ලේස් එකට ඉල්ලගෙන ඔයාම මේක ස්ථිරව ඉන්න කියලා මේ අන්න එහෙම ප්ලේස් බාර දෙන අය ඉන්නවා. අන්න ඒ වගේ කෙනෙක් හොයලා ඔයාලට පුළුවන් අන්නේ ප්ලේස් එකේ දාන්න. හැබැයි ඔකට මාස 2 3 4 5කට වැඩිය කටක් ගන්න වෙනවා. අවුරුද්දක් වෙන්නත් පුළුවන්. හැබැයි සැලෙන්න එපා. ගමන යන්න පටන් ගත්තොත් නවත්තන්න එපා. මම කියන්නේ එච්චරයි. මොකද පොළවල් කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට ගොඩක් ආදායම් උපයන්න පුළුවන් ප්ලේස් එකක් පොළවල් කියන්නේ. එතකොට ඔයාලා ගිහිල්ලා දැන් ඔය ඇවිදලා කරන කෙනාට නම් ප්ලේස් ඕනේ නැහැ. ගියපු දවසේ ඉඳන්ම එයාට අනිවාර්යයෙන්ම ඇවිදලා අලෙවි කරන්න පුළුවන්. අර ප්ලේස් වල බඩු ගන්න අයට කරදර නොවි. ඒ කියන්නේ තව ඉන්න මුදලාල්ලාට කරදරයක් නොවි. එයාලට ඔය ගිහිල්ලා කතා කරලා ඇවිදලා යන කෙනෙකුට 3ක් 100යි මේක ගන්න කියලා මම සාමාන්‍යයෙන් පොඩක් කතා කරන විදිය එක කියලා දෙන්න. මේක දැන් මට අර ඒ ස්ටයිල් එකම ඒ ගැම්මම එන්නේ නැහැ. මොකද ඕක ගැම්ම එන්න නම් අර හඳුන් කුරු පෙට්ටි තුන අතර ගන්නත් ඕනේ. එතන ඒ මාකට් එකේ ඉන්න ඕනේ. එතකොට තමයි ඕක ගැම්මක් එන්නේ. උනට අපි මෙහෙම කතා කරමුකෝ. අපි මෙහෙම කතා කරන්නේ සාමාන්‍ය මේ හඳුන් කුරු පැකට් 3ටම 100ක් දෙන්න මේ සාමාන්‍ය ඔයාලට ලාභයක් වෙන්නේ ගමේ කඩේ ගන්න බැරි මුදලට මෙන්න අපි ඔයාලට පොලේ වාසියක් ගෙනව. ඔන්න ඔය වගේ වචන ටිකක් එකතු කරලා තමයි මේ වචන ටිකත් ඇති ඔයාලට ඒකම නැවත කතා කර අටට එන දේ කියලා අනේ එහෙම පුළුවන් මේ වැඩේ කරන්න. පැහැදිලි මං කියන කතාව පැහැදිලි නැත්නම් කමෙන්ට් එකක් හරි දාන්න මං තව විස්තර කරලා දෙන්නම් ඔයාලට. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ ගැටලුවක් නැහැ. ඒ හින්දා අනේ ඒ වගේ පුංචි වචන ටිකක් අල්ලගෙන කතා කරලා ඇවිදලා තමයි මේ වැඩේ කරන්නේ. එතකොට ඔයාලට අය පුළුවන් තට්ටු විදිහට දාන්න. තට්ටුවක් දානවා මම කිව්වා ප්ලේස් එකක් හොයාගෙන එහෙම තට්ටුවක් දානකොට හැබැයි තට්ටු වල ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රශ්නේ? ඔය එක අයිටම් එකක් විතරක් කරන්න බෑ. එක අයිටම් එකක් කරන්න බැරි වෙන ප්‍රධාන හේතුව තමයි තට්ටුවකට එන කෙනේ බලාපොරොත්තු වෙන කපුරු පෙත්තක් පිනිදිය එතකොට ඔය වගේ 30 හඳුන් කුරටක් 61 එකක් 120 එකක් 150ට ගන්න පුළුවන් එකක් සාම්රාණි දුම්මල ටිකක් අන්න ඒ වගේ ගොඩක් අයිටම් බලාපොරොත්තු වෙනවා ප්ලේස් එකකට ඇවිල්ලා බඩුවක් ගන්න කෙනෙකුට අන්න ඒ කට්ටියට හරියන්නේ ඔය හැම නිෂ්පාදනයෙම මේකේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ පූජා ශේෂ්ත්‍රයේ තියෙන සියලුම දේ කෙටියෙන් කිව්වොත් තියෙන්න ඕනේ. අන්න එහෙම තමයි ප්ලේස් වල වැඩේ කරන්නේ. සාමාන්‍ය අපි දැන් මේ දවස්වල මම කිව්වේ එකක් අපි මේ පොළවල් වලට අරන් යනවා. ඒක නම් අපි ලාභ බලාපොරොත්තු වෙන්නේ දැන් මම මේ කියන ක්‍රමයේ අල්ල ගන්න නම් කරන ක්‍රමයේ අල්ල ගන්න නම් ඔයාලට මෙහෙම දෙයක් තියෙනවා. මම මේ කරන දේ ඔයාලා කරන්න යන්න එපා. ඉස්සෙල්ලම ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක් මොකද රුපියල් 5ට 10ට ලාභෙට මේක කරන්නේ. මම ඇත්තටම කියන්නේ මම මේක අතින් ආයෝජනය කරගෙන මේ මිනිස්සුන්ට අපිව හඳුන්වා දීමක් විදිහට තමයි මම මේක පොළවල් වලට යවලා දෙන්නේ. මේ බිස්නස් එකක් කරන්න යවන ගමනක් නෙවෙයි. මුදල් එනවා ඉතින් ලොකුවට එනවා මුදල් ඒ වුණාට අර
ලාභේ පැත්ත බලනකොට අපිට පොඩ්ඩක් එහෙම එකක් තියෙනවා ඉස්සෙල්ලම කරන කෙනෙකුට මේ වැඩේ එච්චර මේ ගැලපෙන්නේ නැහැ. ඔයාලට කරන්න පුළුවන්. හැබැයි මම බෑ කියලා මේ ඔයාලව පහලට දාලා දැම්ම නෙවෙයි. මම මේ කරන ක්‍රමය. ඔයක මම ඒක වීඩියෝ එකක් දැන් අවසානයේ දාන්න. අපි තෑගි ක්‍රමයක් දෙනවා. ඒ කියන්නේ වාසනා චක්‍රයක් කරකලා තෑග්ගක් දීලා එතකොට ඒකේ සමහරලාට නිෂ්පාදනයේ ලාභය ඇවිල්ලා තියෙන්නේ මට රුපියල් 20යි නම් රුපියල් 50යි නම් අපි තෑග්ගට දෙන එක රුපියල් මේ 60ක් 70ක් වෙලා. අන්න එතකොට මේ අතිනුත් රුපියල් 10ක් 20කට තට්ටු වෙන වැඩක් තමයි මේ කරගෙන යන්නේ. මොකද ඇත්තටම ඕන වුණා තොග වෙලදාම කරන අතරතුරම මේ සිල්ලර වෙලදාම කියන එකත් මේ හඳුන්වා දෙන්න. දැන් අපේ ප්‍රභාෂර හඳුන්කూరు අපේ මේ ආයතනයේ නම දන්නවා. ඒ කියන්නේ LNP ප්‍රොඩක්ට් කියන්නේ අපේ සම්පූර්ණ ව්‍යාපාරයේ එකතුවක තියෙන තැනක්. එතකොට ඒ යටතේ තමයි ප්‍රභාෂර හඳුන්කూరు කරන්නේ. ඒක ඔයාලා දන්නවා හොඳටම. අන්න එතකොට ඒකේ අපි ගිහිල්ලා අපි අර මේ නම ප්‍රසිද්ධ කරනවා වගේ වැඩක් කියලා අපි එහෙම සරලව කතා කරමු. දැන් මම ඒ දේ කතා කරන්න කැමති නැහැ. මොකද ඒක ඔයාලට වැඩි අවශ්‍ය වෙන්නේ නැති නිසා මගේ මොකද්ද මම ඒ කරන්නේ කියලා. හැබැයි මේකේ තෑගි කියන කොටස අයින් කරලා ඔයාලට පුළුවන් තෑගි නැතිව සාමාන්‍ය පෙට්ටිය අලෙවි කරන විදිහට කතා කරලා දෙන්න. එතකොට ඔයාලට කතා කරන්න ලේසි. සාමාන්‍ය ප්ලේස් එක ඉස්සරහින් යන කෙනෙකුට ආයෙත් මේ අඳුන්කුරු පැකට් එකක් මෙලදී ගන්න කපුරු පිනිදිය සුවඳ ගිතෙල් ඔයාලට ඕන එකක් තියෙනවා. පූජා ශේෂ්ත්‍රයේ අවශ්‍යම දේ අපි ළඟ තමයි තියෙන්නේ අඩුවට කියලා. අන්න එහෙම පොඩක් අදහසක් කරන් කතා කරන්න පුළුවන්. එතකොට දැන් ඔය පොලකට ගිහිලා කෑ ගහන විදිය දන්නේ නැහැ කියලා. කියන්නේ කතා කරන විදිය මම මේ කියලාත් අල්ල ගන්න බැරි කෙනෙක් ඉන්නවනම් ඇවිදලා කතා කරන විදිය විතරයි. හරිනේ මට පොඩක් ටී-ෂර්ට් එක මාරු කරන්න විතරයි තියෙන්නේ. ටී-ෂර්ට් එක මාරු කරලා මම පොඩක් පොලේ ඇවිදලා තව කෙනෙකුට වීඩියෝ එකක් ගන්න කියලා පොඩි ෂෝට් වීඩියෝ එකක් මම ඔයාලට අරන් පෙන්නන්නම්. එහෙම අවශ්‍ය නම් විතරක් කමෙන්ට් එකකට දාන්න. පොලේ ඇවිදලා කෑ ගහන විදිය කොහොමද කරන්නේ කියන කාරණාව අහලා කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් මේක ඔයාලට කරලා පෙන්නන්න. හැබැයි මට කියන්න එපා. මට ඔයාලා මේ ඔයාගේ දැන් තියෙන ප්ලේස් එකේ ඉඳන් ප්ලේස් එක කෑ ගහලා මේ බඩු අලෙවි කරන්නේ කොහොමද කියලා කියන්න එපා. මොකද අපි එතන කෑ ගහන්නේ නැහැ. ඒ කියන්නේ අපි කෑ ගහන්න දන්නවා. අපි ඉන්න කට්ටිය දන්නවා. කතා කරන්න දන්නවා. පොලක සිස්ටම් එක දන්නවා. පොලක සිස්ටම් එක දන්නේ නැතුව නෙවෙයි. ඒ වුණාට එතන අපි කරන්නේ හෑන්ඩ් විල් එකක් දෙනවා. පොඩ්ඩක් නිහඬව කෑ ගහනවා කියන කාරණාවෙන් බැහැර වෙලා කතා කරනවා කියන කාරණාවේ අපි එතන ඉන්නේ. අපි ගිහලා කතා කරනවා කරන්නේ. අපි මෙහෙමයි. අපි අහවල් අය. එතකොට අපි මේ කරන්නේ මේක හඳුන්වා දීමක්. ඒ හින්දා පුංචි ටැග්ගක් දෙනවා ඔයාලට මෙන්න කියලා. අපි අන්න එහෙම දෙයක් මෙතන මේ කරන්නේ. හින්දා එතන ප්ලේස් එකේ මට කෑ ගහන්න කියලා යෝජනා කරන්න එපා. මොකද එතකොට මගේ මම ඒ බලාපොරොත්තු වෙන මගේ දේ කරගන්න මට අවස්ථාවක් නැති වෙනවා. මොකද ඔක කීප දෙනෙක් හරි දකින්නවනේ. දකින්නකොට මම අරන් ගියපු ක්‍රමවේදයේ බිඳිලා යනවා. අන්න ඒක හින්දා හැබැයි ඔයාලා කියනවනම් මම වෙන ඔය එලවලු හරි ස්වීට් ස්කෑම හරි කොතනක හරි මම නිකන් අර කෑ ගහන්න වචන අල්ල ගන්න ක්‍රමයේ තියෙන්නේ. අන්න ඒක මම ඔයාලට කරලා පෙන්නන්න. ටී-ෂර්ට් එක පොඩ්ඩක් මාරු කරා. එතනට ගියා කතා කරා. ඔයාලා වෙනුවෙන් ඉතින් මම ඕන දුකක් විතර මම ওই වැඩේ කරලා දෙන්නම්. මට එහෙම ප්‍රශ්නයක් නෑ. මොකද තව කෙනෙක් දියුණු වෙලා ඉහළ මාර්ගයකට යනවා කියන්නේ ඇත්තටම මට සතුටුයි. මොකද කිසිම දෙයක් නැතුව හිටපු මං වගේ කෙනෙක් අද මේ වගේ තැනකට ඇවිල්ලා ඉන්නවනම් මම වගේ අය හරහා තව ගොඩක් පිරිස නැගිටින්න ඕනේ. මගේ එකම ප්‍රාර්ථනාව ඕක. ඒකයි මම දැන් සිල්ලර කඩයක් නොකර හඳුන්කూరుද වගේ කියන්නේ සුයන්ත්‍රිකා ශේෂ්ත්‍ර වල අමුද්‍රව්‍ය අරන් තව කෙනෙකුට අලෙවි කරන්න. දැන් ඔයාලා දකින්න ඇති මම මෙතන වීඩියෝ කරනකොටත් අපේ ෂොප් එකේ ඉඳන් ටිකක් වයස ඒ කියන්නේ දැන් අපි ඒ කට්ටියට අමුද්‍රව්‍ය සපයනවා. එයාලා ගිහිල්ලා සුවඳ කూరు හදාගෙන ගම් වලට යන කෙනෙක් වෙන්න පුළුවන්. මට ලොකු අදහසක් නැහැ කොහොමද ඒක අලෙවි කරන්නේ කියන කාරණාව. එයාලට මොකක් හරි ප්‍රශ්නයක් තිබුත් අපෙන් අහනවා විතරයි කරන්නේ. ඒ දෙන්නත් ඒ ගිහිල්ලා අලෙවි කරගන්න යන. අන්න ඒ වගේ එක මට එන සතුටුයි දැන්. මොකද එයා රුපියල් 5000ක බඩු අරන් ගියොත් එයා ගමකට ගිහිල්ලා අලෙවි කරන කෙනෙක් නම් මම දන්නවා එයා සුද්ධලාභී රුපියල් 10000ක් හොයලා තමයි ඊළඟ පාර බඩු ගන්න එන්නේ කියලා. මොකද එකට 100ට 200ක් විතර සුද්ධලාභ තියෙනවා ගම් වලට ඇවිදලා අලෙවි කරන එක. පොළවල් වලටත් වැඩිය, කඩවල් වලටත් වැඩිය. අන්න ඒ හින්දා මම දන්නවා මේක දැන් මෙයාට මෙච්චර ලාභයක් එනවා. එතකොට මෙයා ජීවිතේ ගොඩනගා ගන්නවා. අන්න ඒ වගේ කාරණාවල මම මාර සතුටු වෙනවා. ඇත්තම කාරණාව මට මේ මොකේටවත් වැඩිය ඒ සතුට ඇත්තටම වටිනවා. මොකද කිසිම දෙයක් මේ දන්නේ නැතුව කරන්නේ නැතුව හිටපු කෙනෙක් විදිහට මගේ ජීවිතේ මම ගොඩනගා ගත්තා නම් නගාගත්තේ මෙන්න මේ සුයන්ත්‍රිකා ශේෂ්ත්‍ර මේ මට පිටිපස්සේ පේන මගේ ව්‍යාපාරික ස්ථානයේ ඔයාලා දන්නවා දැන් අපිට කඩ වීදියක් පවා තියෙනවා. තව ව්‍යාපාර තියෙනවා. දන්න අය ගොඩක් දන්නවා මම මොනවද කරන්න කියන කාරණාව. එතකොට අපි ඔයාලටත් ඔන්න කියලා දෙනවා මෙන්න මේ විදිහට කරන්න කියලා. මම අර කතා කරපු වචන ටික යාළුවනේ අල්ලගන්න බැරි නම් කියන්න මම අර පොලේ ඇවිදලා කරන වීඩියෝ එක විතරක් කරලා පෙන්නන්නම්. නැත්නම් වෙන ප්ලේස් එකකට ගිහිල්ලා අපේ ඒ කියන්නේ අපි හඳුන්කూరు ප්ලේස් එකෙන් බැහැර වෙලා වෙන ප්ලේස් එකකට ගිහිල්ලා කෑ ගහන විදිය එහෙමත් ඔයාලට ඕනනම් කරලා පෙන්නන්න. පොලේ ඇවිදලා හඳුන්කూరు ටිකක් අලෙවි කරන විදිය මම වෙනම කියලා දෙන්නම්. ඒක මට ගැටලුවක් නැහැ. මම කරන්නම් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ඔයාලා වෙනුවෙන් හැම වෙලේම ඉන්නවා. ඒ හින්දා දන්නේ නැති ඕනම දෙයක් ඕනම වෙලාවක අහන්න. ඕනම් වෙලාවක උදේ 8යි හවස 6යි අතර මම ඔයාලට අනිවාර්යයෙන්ම උත්තර දෙනවා. ඒකේ කිසි ප්‍රශ්නයක්වත් නැහැ, කිසි ගැටලුවකුත් නැහැ. ඒ හින්දා මම අපි පොලේ දාලා තියෙන තට්ටුවේ වීඩියෝ එකක් තියෙනවා. මම එතන කරන දේ ඔයාලට
එතකොට ඒක මම ඔයාලට දාන්නේ ඒ ප්ලේස් එකට හදලා බඩු කොහොමද සකස් කරගන්නේ. ඒ කියන්නේ අපි ගෙනින භාණ්ඩ කොහොමද තියන්නේ කියන කාරණාව පෙන්වන්න තමයි මම මේ ප්ලේස් එකේ වීඩියෝ එකක් අරන් තියෙන්නේ. එතන එක්කෙනෙකුට දෙන්නෙකුට තෑගි දෙන මේ සිදුවීමකුත් ඒ වුණා. මම කවුරුත් නැති වෙලා තමයි වීඩියෝ කරන්න හැදුවේ. මොකද යාළුවනේ හුඟක් මේ කාන්තා පාර්ශ්වයේ පොළවල් වලට එන්නේ. එතකොට එයාලා කැමති නැහැ වීඩියෝ එකක් ගන්නවට කැමති නැහැ. ඉතින් එහෙමනේ තමන්ට තියෙනවනේ මේ පුද්ගලික ජීවිතයක් තියෙනවනේ. හුඟක් කට්ටිය කැමති නැහැ මාධ්‍යයට පේන්න කැමති නැහැ. YouTube channel එකට මුණ වැටෙනවට කැමති නැහැ. අන්න ඒ වගේ අය ඉන්න හින්දා මට ඔක තෝරා හොයන්නත් බෑනේ. මොකද අපි යන්නේ වෙන වැඩකට ඉඳලා ඔයා කැමතිද වීඩියෝ එකක් ගන්නවට එන්න කියලා එහෙම කතා කරන්න බෑ. පොලකට ගිහලා අපි අඳුරන්නේ නැති ගම් වලට යන්නේ. ඒ හින්දා මම හිතන කවුරුත් නැති වෙලාවක වීඩියෝ එක ගන්න පටන් ගත්තට කවුරුත් නැති වෙලාවක් ඇත්තටම දවසේ අහුුන්නේ නැති තරම් පොඩි වෙලාවක් මට එතන සෙට් වුණා. මට හිතුණා කවුරුත් දැන් නම් එන්නේ නැති වෙයි කියලා අපේ කටේට හෑන්ඩ්විල් බෙදෙන එක නවත්තන්න කියලා. මම එහෙම වීඩියෝ ගන්න හදනකොටම කරන්න දෙයක් නැහැ. කීප දෙනෙක් ආවා එතන තෑගිත් හම්බුණා. ඊට පස්සේ මට වීඩියෝ එක මගෙන් කට් කරන්නත් සිද්ධ වුණා. මේ මොකද එතන ටකලා ආපු කට්ටිය එකතු වෙන්න ගත්තා. මටත් වැඩ කරන්න සිද්ධ වුණා එතරම් බහැලා. ඒ හින්දා මේ ඒ වීඩියෝ එකෙන් ඔයාලා අල්ලගන්න අවශ්‍යම කාරණාව මොකක්ද යාළුවනේ මේ තට්ටුව කොහොමද බැලන්ස් කරගන්නේ? කොහොමද අපි මේ එක තැනක බඩු අලෙවි කරන්නේ කියන කාරණාව. මේ තෑගිත් එක්කන් කරන රටාව නම් මේ කරන්න යන්න එපා. මේ සුවඳ අඩු කරලා තෑග්ගක් දීලා මේකෙන් ලාභ ගන්නවා කියලා නම් කරන්න යන්න එපා. ගුටි කන්න වෙන්නේ පොළවල් වලින්. මොකද ඒ වගේ තැනකට එන්නේ ඇත්තටම හරි පිළිවෙලයි. දැන් අපි යන ළමයි ඔක්කොම යුනිෆෝම් දාලා යන්නේ හරි පිළිවෙලට වැදගත් විදියට ගිහිල්ලා ඒක මේ කතා කරලා එහෙම තමයි දෙන්නේ. මොකද හොඳම සුවඳ එකක් දෙන්නේ. ලංකාවේ ඒ තරම් ක්වොලිටි සුවඳ එකක් නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒ තරම් හොඳ සුවඳ එකක් අපි හඳුන්වා දීමක් කරනවා ප්‍රභාස්වර හඳුන්කూరు. එතකොට මම කියන්නම් අපි එන පොළවල් ටික කියන්නම් ඒ අවට ඉන්න ගම් වලට මම තම්බ්නේල් එකට දාන්නම් ඒ ගම් ටික. ඔයාලා එන්නේ පොළට එන්න. ඇවිල්ලා බලන්න අපි මොකක්ද එතන කරන්නේ කියලා. එතකොට හඳුනගන්න හොඳ නිෂ්පාදනයක් ලංකාවේ. කූරු 100ක්ම රුපියල් 150ට මාකට් කරනවා අපි පොළේ. එතකොට හොඳම සුවඳකින් අන්න ඒක කරන්න මම ඒ ගම් ටික කියන්නම්. ඊට කලින් කියන්නම් මම මේ වීඩියෝ එක දාන්නම් ඔයාලට ඒක බලා ගන්න. එතනින් එහා අපි වීඩියෝ එක ඉන් කරනවා. ඔයාලා මේ වීඩියෝ එක ඉස්සෙල්ලාම බලගෙන ඉන්න නැවතත් කියනවා channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරන්න, share කරන්න, දන්නේ නැති කෙනෙකුට මේක බලන්න, ඉගෙන ගන්න. එතකොට දියුණු වෙන්න, දියුණු මාර්ගයක් හදා ගන්න. වීඩියෝ එක share කරන්න. ඔයාලටත් පින් මේ වැඩේ. එහෙනම් අපි මේ වීඩියෝ එක නරඹන්න ඉතුරු ටික අපි තව වීඩියෝ එකකින් හම්බ වෙනවා ඊළඟ ටර්න් එකේ. ඒ මොකක්ද කඩේකට ගිහිල්ලා කොහොමද කතා කරන්න කියලා. හැබැයි යාළුවනේ මෙහෙම ගැටලුවක් තියෙනවා. මම මේ කඩේ නම් දැන් අපි නිෂ්පාදන මිලදී ගන්න මුදලාලි කෙනෙක් එක්කන් කතා කරලා තමයි මේ වීඩියෝ එක ගන්න. යට නිෂ්පාදන ඕන වෙලාවක දැන් මම එකෙක් කතා කරලා දිනවා යට නිෂ්පාදන ටිකක් ගේන්න කියලා තියෙනවා. එතකොට අපේ ඩෙලිවරි එකේ මම ගිහිල්ලා යත් එක්කන් කතා කරන්න. කතා කරලා ඔයාලට මේක අල්ල ගන්න ක්‍රමය කියලා දෙන්නම්. ඒක උදේ රංගපෑමක් තමයි. මම ඒක පැහැදිලිවම කියන්න මොකද ඔයාලා බලයි නැත්තම් ගියපු පළවෙනි කඩෙන්ම මෙයා මේ බණ්ඩලයක් වික්කන එහෙනම් මටත් පුළුවන් කියලා ඔයාලා ගිහලා පළවෙනි කඩෙත් නැහැ දෙවෙනි එකත් නැහැ තුන්වෙනි එකත් නැහැ හතරවෙනි එකත් නැහැ. එහෙම තමයි මේ ඇත්ත කතා කරන්නේ. මේ බොරු කතා කරලා වැඩක් නැහැ මේ ශේෂ්ත්‍ර වල. එතකොට එහෙම වුණාම ඔයා බලනවා අයියෝ අපිට මේ වැඩේ හරියන්නේ නැහැ. එයාටම විතරයි හරියන්නේ කියලා ඔයාලා නවත්තනම් නෑ. මම මේක මේ රංගපෑමක් වගේ ගන්නෙ ඔය කඩේට යනක හැබැයි ඒක රංගපෑමක් වෙන්නේ ඇත්ත එකක් කතා කරපු හින්දා විතරයි. නැත්තම් ඒ අපේ නිෂ්පාදන මිලදී ගන්න මුදලාලිලා. ඒ හින්දා අපි ගිහිල්ලා කියනවා මොකද හැම මුදලාලිම කැමතිත් නැන්නේ වීඩියෝ ගන්නවට. මම ඒ කතා කරලා තියෙන්නේ. එයා කැමති වීඩියෝ එකක් ගන්නවට තව කෙනෙක් දියුණු වෙනවට එයා කැමති ඒ හින්දා ඇත්තටම හොඳ කඩ මුදලාලි කෙනෙක්. එයා අපිට chance එකක් දීලා තියෙනවා මේ ඉතින් ඔයාට නිෂ්පාදනය දැන් මම ගොඩක් දවස් කතා කරලා නිෂ්පාදන ඕන වෙලා තිබ්බේ අපි යවපුවා තිබුණා. එතකොට මේ මෑතක මට ආපහු කෝල් එකක් දීලා කිව්වා නිෂ්පාදන අරන් එන්න දැන් චුට්ටක් තව ඉතුරු වෙලා තියෙන කියලා. මං යන්නේ දැන් ඒකත් එක්කම දවසක් අල්ලලා ගිහිල්ලා මේ හෙට අනිතරම යනවා අපි. ගිහිල්ලා එයාගේ නිෂ්පාදන ටික දෙන ගමන් අපි ඔයාට මේ වීඩියෝ එක අරන් පෙන්නන්නම්. ඊළඟ වීඩියෝ එක තමයි කඩේකට ගිහිල්ලා කොහොමද අපි කතා කරන්න කියන එක. එතකොට ගෙවල් වලට ගිහිල්ලා කතා කරන්නේ කොහොමද කියන එක ඊළඟත් වීඩියෝ එක. එතකොට වීඩියෝ දෙකකින් ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. පොලකට ගිහිල්ලා ඇවිදලා කෑ ගහන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් ඒක කියන්නේ මම අනිවාර්යෙන් මේකත් වීඩියෝ එකක් අරන් දෙන්න. ඊට පස්සේ ඒවෙන් අල්ල ගන්න ඔයාලට ගමනක් යන්න පුළුවන් වෙන්න මම මේ උදව් කරන්නේ. එතකොට ඒ ගෙදරකට ගිහින් කතා කරන කත් යාළුවනේ මම කතා කරපු මුල් ගෙදරකට ගිහින් තමයි අතර මේක කතා කරන්නේ. ඒකත් හේතුව කියන්නේ ඔය මේ එකපාරම අපිට කැමරාවකුත් උස්සගෙන ගිහිල්ලා කතා කරන්න බෑ ගෙදරකට මේ මුටිත් කන්න වෙනවා අපේ ලංකාව දන්නවනේ ඉතින්. ඉතින් මොකද්ද මේ වීඩියෝ කරගෙන ඔයාලා කරන්නේ කියලා එහෙම බෑනේ. ඉතින් මම දන්න ගෙදරකට අපේ කවුරු හරි හිතවතෙක් ඒ කියන්නේ අපේ ව්‍යාපාරේ සම්බන්ධ කෙනෙක් අලෙවි කරන්න යන කෙනෙක් ඔය දැන් ආවා වගේ ඒ කෙනෙක්ගෙන් අහලා ඔයාලා නිෂ්පාදන ගන්න තැනක් කියන්න නැත්නම් මගේ ගමේ හිතවත් ගෙදරකට ගිහිල්ලා මගේ පවුල කෙනෙක්ගේ ගෙදරකට ගිහිල්ලා මේක කතා කරන විදිහ මම ඔයාලට අල්ලලා දෙන්නම්. මේක එක කිසි ගැටලුවක් නැහැ. ඒකත් හුදෙක් රංගපෑමක් විතරයි. හැබැයි මම කතා කරන ටික විතරක් ගන්න. වීඩියෝ එකක් දාපුවාම මම කියන්නේ මේ අපේ මේ YouTube සම්පූර්ණම YouTube බලන මේ අයට මේ මොන channel එකක මොනවද තිබ්බත් ඔක මේ නරක ටික අතාරින්න. ඒක මේ හොඳ ටිකක් තියෙනවා නම් ගන්න. මේ නරක පස්සේ එල්ලි යන්න එපා. ඒක මෙහෙම වුණානේ මේක මෙහෙම වුණානේ කියලා. හැමෝම එක වගේ නෑනේ. එතකොට මගෙත් දැන් මෙතන මේ කතා කරන්නේ බෑ වැරදි වලට පේන්න පුළුවන් නේද? මම 100%ක් හරිය වගේ මම මෙතන කතා කරන්නේ ඕක වැරදි වලට පේන්න පුළුවන්. ඉතින් ඕක මේ වැරදි දේ අතාරින්න දැන් ඔය පොලේ තට්ටුවම පෙන්නන එක ඇති මිනිස්සුන්ට සමහර අයට වැරද්දක් පෙන්නන. ඔයාලා රුපියල් පාට බිස්නස් කරයි මේ
අපි කොහමද රුපියල් 5ට මම මේක උදාහරණයක් කියන්නේ. එයාලට සල්ලි දෙන එහෙම දන්න දෙකේ මිනිස්සු එහෙම කියන්නේ. ඉතින් මම මේ කියන්නේ මෙහෙම කරන්න කියලාම නෙවෙයි. අන්න ඒ විදිහට තට්ටුව හරි සකස් කරගන්න. ඒක මට ඇත්තටම සතුටක් ඒ හින්දා. ඒ හින්දා මේ නරක පැත්ත බලන්නේ නැතුව ඒකේ ගන්න තියෙන දේක් තියෙනවා නම් අරන් ඊළඟ වීඩියෝ වලුත් හම්බෙමු. එහෙනම් මම දැනට ගිහිල්ලා එන්නම්. වීඩියෝ එක ඉවර නැහැ. ඊටු වීඩියෝ ටිකක් බලන්න කොහොමද ඒක වෙන්නේ කියලා. අපි අලුත් වීඩියෝ එකකින් ළඟදිම හම්බෙමු. සියලු දෙනාට ජය. Tiene que ser para කීයට දාවේ පහ නේද? පහ මල් දීසි. මල්ලි මේ ප්‍රසන්ට් එක දෙන්න පොඩ්ඩක්. එන්න කූරු 100ම 150ට අද හඳුන්වා දීමක් කරන්න ඔයාලට. මල්ලි මෙතුමා බලන්න. හරි මං ඉතුරු වෙනවා එතනට.